මේ තියෙන්නේ අපි හැමෝම දන්න ලෝකෙ උසම කන්ද වෙන එවරස් කන්ද. මිනිසුන් දහස් කරනක් ඒ දැනටමත් තරණය කරලා අවසාන. හැබැයි එවරස් කන්දර වඩා අඩි 7000 කුසින් අඩු හිමාලයෙන් පිහිටි තවත් එක් කන්දක් තියෙනවා අද වෙනතුරු කිසිම මිනිසෙක්ට එහි මුදුනට පාතැබීමට සබාදහම් විසින් ඉඩ දිබු නැති. ඒ තමයි කෛලාශ කන්ද. ඇයි ලෝකයේ දක්ෂම කඳුනගන්නන් පවා කෛලාශ කන්ද ඉදිරියේ පරාජයට පත්වවෙන්නේ. රුසියානු ගවේෂකයන් පවසන ආකාරයට මේ කන්ද අසලදී කාලය ගලා යන්නේ අපට හුරුපුරුදු වේගෙන් නෙවෙයි. විද්‍යාවට පැහැදිලි කර නොහැකි චුම්බක බලවේග සහ අද්භූත ආලෝක ධාරා මේ කන්ද වටා පවතින බව කියවෙනවා. අද ඉන්සයිට් පිල්ල තුළින් අප ගවේෂණය කරන්නේ පෘථිවියේ පවතින අද්භූතම ස්ථානයක් වෙන කෛලාශ කන්දේ සැඟවුණු අඳුරු සත්‍යයි. කෛලාශ කන්ද ගැන අසන්න ලැබෙන පුදුමසහගත කතාව තමයි කාලය වෙනස් වීම. එහෙම නැත්නම් ටයිම් ඩයලේෂන්. කන්දාවට ප්‍රදේශයට යන පුද්ගලයන් පවසන්නේ ඔවුන්ගේ නියපොතු සහ කෙස් ඉතා වේගෙන් වර්ධනය වෙනවා කියලා. සාමාන්‍ය ලෝකයේ සති දෙකකින් සිදුවන වර්ධනයක් කෛලාශ කන්ද අසලදී පැය 12ක් වෙන කෙටි කාලයක් තුළ සිදුවන බව ගවේෂකයන් වාර්තා කරලා තියෙනවා. මේ හුදෙක් ජනප්‍රවාදයක්ම නෙවෙයි. 2000 දශකයේ මුල් භාගයේ රුසියානු වෛද්‍ය කණ්ඩායමක් කළ ගවේෂණයකදී කන්දට ආසන්න වූ ගවේෂකයන් කිහිප දෙනෙකු වසර කිහිපයකින් වයසට ගිය ස්වභාවයක් පෙන්වන්න කළ අතර ඔවුන්ගේ කිහිප දෙනෙකු ගවේෂණයෙන් වසරක් ඇතුළත අභිලාෂයට මියගිය බව පැවසෙනවා. මේ කන්දාවට පවතින අධික ශක්ති ප්‍රවේගයන් මිනිස් ශරීරයේ සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවාද? එහෙම නැත්නම් කෛලාශ කන්ද කියන්නේ කාලය පාලනය කරන අභිරහස් යාන්ත්‍රණයක්ද? විද්‍යාඥයන් කියන විදිහට කෛලාශ කන්දේ හැඩය ස්වභාවික කන්දකට වඩා විශාල පිරමීඩයකට වඩා සමානයි. රුසියානු සහ ඇමරිකානු විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ලෝකයේ පවතින විශාල මිනිස් නිර්මිත පිරමීඩය වෙන්න ඕන කියලා. මොකද මේක වටා තවත් කුඩා පිරමීඩ 100ක් පමණ පිහිටා තිබීම මේ සැකේ තවත් වැඩි කරනවා. නමුත් ඇයි මේ කන්ද තාමත් කාටවත් තරණය කරන්න බැරි? 1990 දශකයේ කන්ද නගින්න උත්සාහ කර බොහෝ දෙනෙක් පවසා ඇත්තේ ඔවුන් ඉදිරියට යන්න උත්සාහ කරද්දී කන්දේ දිශාව වෙනස් වෙන බවත් ක්ෂණිකව ඇති වෙන අයහපත් කාලුගුණය ඔවුන් ආපසු හරවන බවත්ය. සමහර කඳු නගින්නන් පවසන්නේ කන්ද මුදුනේ සිට ඔවුන් දෙස කවුරුන් හෝ බලා සිටින බව ඔවුන්ට දැනෙන බවයි. 1999දී රුසියානු ගවේෂක එර්නස් මුල්ෂේ පවා ප්‍රකාශ කළේ කෛලාශ කන්ද මුදුනේ යම්කිසි අද්භූත බලවේගයක් පවතින බවයි. කෛලාශ කන්ද පිහිටා තිබෙන්නේ පෘථිවියේ අක්ෂ පද්ධතියේ මධ්‍ය ලක්ෂ්‍ය බව බොහෝ පුද්ගලයන් පිළිගන්නවා. ඔවුන් මේ හඳුන්වන්නේ ඇක්සස් මොන්ඩි. එහෙම නැත්නම් ලෝකයේ මධ්‍යයනේ ලෙසයි. පුදුමයට මෙන් එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් ස්මාරකයේ සිට කෛලාශ කන්දට ඇති දුර කිලෝමීටර් 6666ක් වන අතර කෛලාශ කන්දේ සිට උත්තර ධ්‍රවයට ඇති දුරත් හරියටම කිලෝමීටර් 6666ක් වන අතර දකුණු ධ්‍රවයට ඇති දුර මෙන් දෙගුණයක්. ඒ කියන්නේ කිලෝමීටර් 13332ක් වෙනවා. මේක අහම්බයක් වෙන්න පුළුවන්ද? නැත්නම් අතීතයේ දියුණු ශිෂ්ටාචාරයන් මේ කන්ද ලෝකයේ ශක්ති කේන්ද්‍රයක් ලෙස භාවිතා කරලා තියෙනවද? හින්දු බෞද්ධ සහ ජෛන ආගම් වලට අනුව කෛලාශ යනු දෙවිවරුන්ගේ වාසස්ථානයයි. හැබැයි විද්‍යාව සහ ආගමෙන අංශ දෙකම කෛලාශ හඳුන්වන්නේ පෘථිවියේ පවතින බලවත්ම ශක්ති කේන්ද්‍රයක් ලෙසයි. කෛලාශ කන්ද කියන්නේ උදෙක් හිමෙන් ඇසුණු ගල් පර්වතයක් විතරක්ම නෙවෙයි. මේ කන්ද විද්‍යාවට හසු නොවන මිනිස් බුද්ධියට තාමත් මෙසේ නොහැකි අතිවිශාල අභිරහස් ජාලයක එකතුවක්. සමහර විට මේ රහස් එලෙසම පැවතීම සබාදහමේ කැමැත්ත විය හැකියි. ඔබ මොකද හිතන්නේ? කෛලාශ කියන්නේ අතීතයේ දියුණු තාක්ෂණයෙන් නිර්මාණය කළ පිරමීඩයක්ද? නැත්නම් ඇත්තටම දෙවිවරුන්ගේ වාසස්ථානයක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සැඟවුණු ගැඹුරු සත්‍යයන් ගැන දැන ගැනීම ඉන්සයිට් රියැලිටි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ලබන සතියේ තවත් අභිරහසකින් හමු වෙමු.